ගහපු බ්‍රෑන්ඩ් එක කියපන් පුළුවන් නම් කියලා තියෙනවා. බලමු මොකක්ද දන්නේ ගහපු බ්‍රෑන්ඩ් එක ඇත්තටම. තාතා දැක්කයක්. අම්මා ඩොඩු. නැටු ආදල්ලේ. සුවිරි ටිකක් හම්බුනේ මුලින්ම. අපි ඉස්කෝලේ යන කාලෙත් ඕව කරා හැබැයි කියලා තියෙන්නේ. දැන් බලමු ඔය තියෙන්නේ මොකද්ද? ඉස්කෝලේ යන කාලෙත් අපි ඔය වගේ ඒවා කරලා තියෙනවා බලමු. පෑන් එකක් තිබන් අල්ලන්න. ඌවා මහදේවල්. මහදේවල් නෙමෙයි පෑන් එක එකට විතර දැම්මා ෂේප් එකේ කැරකෙනකොට යකි ගිහින් මීට අත දාපන් ඒක කැපුණොත් අපි දන්නේ නැහැ ඒ උනාට කරලා බලපල්ල නිකන් ඉන්නේ යාතල් එක මේ තඩියට පුළුවන් නම් තොට බැරි වෙන්නේ කරලා බලපන් අපි වගේ කියන්නේ හැබැයි අරහ මේකෙන්ම වෙනවා රටේ අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනෙමයි කියන එක වෙනස් වෙන්න ඕනේ නම් දන්නේ අපිට වැඩක් නැහැ පිළිබඳව බලමු මොකද තියෙන්නේ කියලා මේ හේතුව අය විවාහ වෙලා නැහැ. අයට බබාලා නැහැ. සැමියෙක් නැහැ. ඒක නිසා අයට ඒ ගැන තේරුමක් නැහැ. අපිට මේ කියන දේ පිළිබඳ තේරුමකුත් නැහැ. ඒ කියන්නේ කිසිම දෙයක් තේරුණෙත් නැහැ. ඒ හින්දා මේක බලලා වැඩකුත් නැහැ. අපි එන එකට යන් එහෙනම්. බාහුබලි කියලා තියෙන්නේ බලමු. බාහුබලි දන්නේ නැහැ. බාහුබලි බාහුබලි මාළු කාරෙක් වගේ නේකමු. ජාරේ ගලි ගලි තරිලා අरे अरे पक्के हमारो जियो रे बाहुबली ये भाई හොඳට කෙලව ගත්තා පා එකක් ඇතුලේ පෙම්වතාට මාට්ටු පෙම්වතිය කාගේද වැරද්ද කියලා බලමු ඔක්කොටම කලින් දුවනවා අම්මට උඩු අම්මට උඩු හරි දැන් ඒක ඉතරයි තියෙන්නේ. ඉතින් මේ දැන් මෙතන තියෙන අවුල දැන් මේ ඉඳන් ඉන්න එක ගෙදර ගෑණි අතුර ගත්තොත් ඔහුගේ බත් කාටේට සොරි තමයි. ඒ වගේම තවත් පොඩි අවුලක් තියෙනවා. ලොකු පොඩි නෙමෙයි ඒක ලොකුම අවුලක්. මේ ඒකට මෙතන දෙන්නම වැරදි. කෙල්ලත් වැරදි. කොල්ලත් වැරදි. ඒකට කොල්ලා මොකටද එහෙම තැනකට ගියේ? ඒක පොඩි හිතන්න දෙයක් තියෙනවා. ඊට පස්සේ ගියපු හින්දා මාට්ටු උනාද වගේ දෙයක් තමයි තියෙන්නේ. අවන්නේ අපිට වැඩන්නේ අනුගේ ප්‍රශ්න. අපි ඊළඟ එකට වැරදිලා යාළුවා ලස්සන නටනවා කියලා කිව්වහම අම්මෝ වෙව්වා නම් ඇත්ත තමයි විහිළුවටවත් කියන්න එපා ලස්සනයි කියලා. බඩු හැව්වා ඉතින් සින්දුවේ මහන්න දෙනවා රෑ 12ට එකට අත්දැකීමින් කියන්න. A few moments later. මගේ මේ ඩාන්ස් එක අත්අරින්නේ නැහැ. කවුද යකෝ මේ මිනිස්සයාට මේ වගේ තැන් තියෙනවා කියලා කිව්වේ ඈ බලන්න සමාජයට විහිළුවක් කියන ලස්සන හොඳයි ඉතින් ලස්සනයි ඉතින් අපි යගේ කරන්න ඕනේ ඉතින් නේද ෂොක් අල්ලපු ගෙදර ඇන්ටිට පේන්න වැඩපාරක් දාන අංකල් ඕ ශාන්ත මේ මොනවද මේ කවුද මේ වහදන්නේ
අඩෝ අක්කල් බලාගෙන ඊළඟ සැරේ කලිසමක් අද සරම ගැටුවොත් ඇන්ටිගේ සේවයටත් අංකල් තමා පුදුම වෙන්නේ. ඒ හින්දා මේ ආය වගේ වැඩ කරනකොට කලිසමක් අඳින්නේ නෑ. මොකද කොල්ලානේ එල. අම්මට උඩු බඩු ගෑල් ඉන්නේ බලමු. එදා සාද කියලා තියෙන්නේ කොල්ලා ඉතින් ආලක මන්දාවට ගිහිල්ලා වුණොත් නම් sorry.com තමයි ඈ. ඔව් කල්තියා කිව්වා. ඔහුගේ රූම් එකටත් ගියාද? සඳ කියන්න අයියා ඩ්‍රෑ අපිට පොඩි පාටියක් දුන්නා. රූම් එකේ. එයා ගානේ වයිනුත් දුන්නා. ඔයා බිව්වද? හැමෝම බිව්වා. මත් බිව්වා. ඔයා මාර වැඩනේ සුදු කරන්නේ. වෙරි වුණාද? ටිකක් වෙරි වුණා. ඩාන්ස් කරාට පස්සේ හරි ගියා. ඔයා ඩාන්ස්වත් කරාද? ඔව්. සින්දු කියනකොට ඩාන්ස් කරන්න නැතුව ඉන්න බෑනේ. බෑනේ. අයියට ලස්සනට ඩාන්ස් කරන්න පුළුවන්. එයා මාත් එක්ක බෝල් රූම් එකකට නැටුවා. ඔයා උත් එක්ක ඒවත් ඔව්. ඩාන්ස් කරලා මහන්සි වැඩි කමට මට එක තැනක නිින්දක් ගියා. දැන් හරි. සඳ කියන්න අය කියන්නේ. A few moments later. Wi-Fi ඔක්කොම free password එක මෙතන තියෙනවා. අම්මට උඩු. bathroom එකේ hot water තියෙනවා. මිස්ටර් දැන් බය නැතුව wash එකක් දාගන්න පුළුවන්. එකපාර වැඩි කරගත්ත කියලා ගිය පාර වගේ පිච්චෙන්නේ නැහැ. කවුද ගිය පාර පුච්චගත්තේ? ඇයි මිස් ගිය පාර ආපු වෙලාවේ උණු වතුරට පිච්චෙනවා කියලා ඒ සර් අපිට ලොකු චෝදනාවක් කරේ. තාම හිතා ගන්න බෑ කිසිම දෙයක් දාලත් නෑ. මේකට ගිහිල්ලාම තමයි බලන්න තියෙන්නේ මොකද්ද වෙන්නේ කියලා. බලමු. යකා බැහිලා ඉන්නේ දැන් ට්‍රැප් කරන්න යන්නේ කාසි මොකද වෙන්නේ සෝස බහලා ඉන්නේ ගනිබන් තුමා දැන් ගලගන්නේ මල් තුමා කිපා වෙලා යන්නේ ඒ පාඩුවේ ඉන්නේ මට ගාන්ට වැදිලා ඉන්නේ අනිවාර්යෙන් මොකද වෙන්නේ අම්මොකද වෙන්නේ වැදිලා ඉල්ලලා තැඹිලි බීපන් නාන්න එපා. අපේ උන්නේ පවලා දෙන්නේ අම්මොකද වෙන්නේ අම්මෝ. අම්මොකද වෙන්නේ මට ගාන්ට වැදිලා ඉන්නේ මේකේ ගාන්ට ඒ ලොඳ කන්න හදන්නේ. මගේ පැත්තට වරෙමසි වෙලිය දැන් ආද මේ නටන පඩයක් නාත්තබිය. විලින්ලාට තැඹිලි නාන්න එපා බං බීපන් තැඹිලි. ඒතකොට නා වෙරි බහින්. නයිස්. මන් දන්නේ අල්ලපු ගෙදර එකක් කිව්වේ අපිට. මේ වැඩක් නැහැ. මේ හොඳයි ඉතින් ඈ නියමයි. සිල් කියනවා බොරු බං. බොරුද බං? මන් දන්නේ නැහැ බං. මෙතන ඉන්නේ මේක. කුපා. YouTube එක ආදී දාන්න වෙන්නේ. මේ වයසට පේනවද? ඔය පේන්නේ. යකෝ මෙහෙට මෙන්න ඕනේ ඒව හදන්නේ. ඒක එක්කත් නෑ ඔය මගේ ෆෝන් කෑවා. ඒ මලේට එන්න කියන්නේ. මේකත් හරි. හරිනේ බං. ආච්චි සතුට යකෝ. ඉන්න අපිට දාන්න ඕනේ මාමා කිව්වද? මොකද්ද දාන්න ඕනේ? ඉන්න පෙන්නන්න. අනේ බං අපේ ඇයි මං පෙන්නන්න ඉන්න. දැන් සීල ගන්න යනවද? මොන සීල් පිස්සු මොන සීලද? සීල් කියනේවා මොරු බං. ඒ කියනවා YouTube ගිහලා ආතලේ වීඩියෝ බලපන්. හොඳ ෆොටෝ එකක් ගන්න කුකුල්ලන්ගේ ෆොටෝ ටික තියෙනවා. කුකුළු ටික දෙන්න යන්න. මේක දාන්න ඕනේ ෆෝන් එකට. ෆෝන් එකට කුකුල්ලුම දාන්න. විකුණන්න. උඹේ මාමා කිව්වේ නෑ? ඒ මාමා කිව්වේ නැද්ද? අන්න හරි. අන්න ඒක දාන්න මොකද මේ කුකුළු ටික ලොකු. කුකුළු ටික ලොකු. ඒ කුකුළු ටික ලොකු කරලා බාබකියු දාන්න. Pen bola pumba.